ඒ දිනයෙන් පසුව මට හැඟී ගියේ චිත්‍රා නෑකමේ ගෞරවය රකිමින් එතෙක් සුමන්ත් සමග කතා කළද දැන් එය ඇගෙන් ඈත් වී ගොස් ඇති බවය. මේ කාමරයේ ඇය පමණක් කුඩාම තැනැත්තා බවට පත් වී ගියාසේය. එදිනට පෙර දිනය තෙක් සුමන්ත් පිපාසය දැනුණු විට තමාම ගොස් වතුර වක් කරගෙන බිව්වේය. එහෙත් දැන් චිත්‍රා වරින් වර ඔහුට අවශ්‍ය විටක බීමට වතුර පවා සපයා දෙයි. සුමන්ත් තමන්ගේ සෝදන ලද රෙදි හවසට වැඩ ඇරී පැමිණ එකතු කරගනී. එහෙත් ඒ දිනයට පසු මා දුටුවේ චිත්‍රා ඔහුගේ තුවාය බැනියම් ආදිය වැලෙන් ගෙනවිත් රෙදි රඳවනේ එල්ලා තබන ආකාරයයි. සැන්දෑවට සුමන්ත් නැවත සෝදුපත් සැකසීම ආරම්භයි. චිත්‍රා සෙමින් නැගී සිට දෙවෙනි වරටත් තේ සෑදීම සඳහා වතුර රත් වෙන්නට තබයි. එදිනද එවැනි සිදුවීමක් සිදුවිය. පළමුවැනි වර තේ පානය කිරීම සිදුවිය. මම මගේ තේ කෝප්පය පානය කොට උදෑසන ගෙන ආ පුවත්පත පෙරළමින් සිටියෙමි. චිත්‍රා නැවත වරක් තේ පිළියෙල කොට අමතක වූ වාසේ සුමන්ත්ගේ සහ ඇගේ කෝප්පවලට පමණක් තේවත් කොට වෙනත් කාරණා ගැන කතා කරන්නට පටන් ගත්තාය. පළමු වතාවට එම දිනයේදී මට දැනුනේ එය මට කළ දැඩි අපහාසයක් ලෙසය. ටික වේලාවකට පසු ඇයට යමක් මතකයට ආවේය. බොහෝ අපහසුවෙන් ඇය කතා කළාය. අයියෝ, මට ඔයාට තේ ටිකක් දෙන්න අමතක වුණානේ. දැන් ඒක සීතල වෙලා. මං දැන් මේක රත් කරලා දෙන්නම්. ඒ මොහොතේ මම අතිශය පීඩාවට පත්වී සිටියෙමි. එහෙත් සිත සංසුන් කරගත් මම කතා කෙලිමි. නෑ දැන් මට ඕනේ නෑ. ඔයා ඔයාගේ වැඩ කරන්න. අනේ මට හොඳට ඕම අමතක වුණා. මෙසේ කී ඇය කීතලය භූමි තෙල් ලිප මත තැබුවාය. ඒ මොහොතේ ඇය පත් වූ අසරණ භාවය ගැන මා තුළ අනුකම්පාවක් ඇතිවිය. භූමි තෙල් ලිපට සුළං ගසන විට ඇයගේ ඇත කිහිප වරක් ලිස්සා ගියේය. කන් පෙති මත දහඩිය උතුරමින් තිබිනි. ඒ මොහොතේ හැකිතරම් ඉක්මනින් තේ රත් කොට මට දීමට ඇයට අවැසි විය. ඇය කොතරම් මෝඩියක් දැයි මට සිතිනි. ඇගේ වාඩිවීම, වරින් වර උරහිසින් නළලට ආ දහඩිය පිස දැමීම, කකුල්වල ඇඟිලිවලින් පොළව තදින් අල්ලාගෙන සිටීම යන මේ සියල්ල මට දැනුනේ අමුතු ආකාරයකටය. මිනිත්තු කිහිපයකින් අප දෙදෙනා අතර සැතපුම් ගණනක දුරක් ඇති වූවායයි මට හැඟී ගියේය. ඒ දුර කෙළවරක වාඩි වී චිත්‍රා තේ පිළියෙල කරමින් සිටී. අනෙක් කෙළවරේ වාඩි වී සිටින මම දැන් පෙරටත් වඩා මට සිදු වූ අපහාසය ගැන සිතමින් සිටිමි. දැන් මේ තේ කෝප්පය මා වෙත කෙදිනකවත් නොඑනු ඇතැයි සිතෙයි. එය මා වෙත පැමිණුණත් එහි කිසිදු අර්ථයක් නැතිවනු ඇත. ඇය මගේ කෝප්පය සෝදා තේ වතුර දැම්මාය. නිහඬව නැගිට ජලකරාමයෙන් ජලය රැගෙන ඒමට පිටත් වී ගියාය. සුමන්ත් යමක් කියවමින් එහි ගිලී සිටියේය. තේ කෝප්පය මා ඉදිරියේ තබා තිබේ. චිත්‍රා අපරාධකාරියකසේ දොර උළුවස්සට ඇලී සිටගෙන සිටියාය. එදිනද සිදු වූයේ ඒ ආකාරයේ සිදුවීමකි. ඉන්දියානු ద్వාරයේ සිට අප දෙදෙනා අතිශයින්ම අවමානයට පාත්‍ර වී පැමිණෙමින් සිටි අතර කාමරයට එන තෙක්ම චිත්‍රා මා සමග කිසිදු කතාවක් කළේ නැත. මම සූදානම් වී ගුවන් විදුලි කාර්යාලයට ගියෙමි. සුමන්ත් තමන්ගේ කටයුත්තෙහි යෙදී සිටියේය. සැන්දෑවේ අප එක් රැස් වූ මොහොතේ එක්කෝ යමක් අපගෙන්
අතුරුදහන් වී තිබුණේය. එක්කෝ යමක් එකතු වී තිබුණේය. එයට කිසියම් නමක් දෙන්නට අපට නොහැකි විය. යමක් එකතු වී තිබිණි නම් සමහර විට එය අතිරික්තයක් විය. කිසියම් දෙයක්. එය අප තිදෙනාම හුදෙකලා කරමින් සිටියේය. සැන්දෑවේ සුමන් තේ වතුරවත් බීවී නැත. ඔහු මහා හදිසියකින් මෙන් කටයුතු කළේය. සමහර විට චිත්‍රාට ඔහු ඉදිරියට එන්නටත් අවසි නොවූ වාසේය. ඇය නානකාමරයට රිංගා ගත්තාය. ඇය නානකාමරයෙන් එන විට සුමන් කිසියම් කාර්යයක් සඳහා පිටත් වී ගොස් සිටියේය. ඔහු මට කීවේ ආපසු එන විට බොහෝ ප්‍රමාද වන බවය. සමහර විට රාත්‍රී 1:02 විය හැකි බවය. සුමන්තෙනෙකුට 1-2 වෙයි. එයාගේ කෑම වහලා තියන්න. ඇවිල්ලා කාවි. රෑ කෑමෙන් පසු මම අසිහියෙන් මෙන් මෙසේ කියා දැම්මෙමි. අදත් අපට තනිවන්නට අවස්ථාවක් ලැබී තිබේ. එහෙත් සිත බර වී තිබුණේ දෙදෙනාම තමන්ගේ මුල් ගෙදර ප්‍රදේශයේ සිටීමට කිසියම් තැනක් සොයා නොගත්තේ ඇයිද යන සිතිවිල්ලෙනි. අප දෙදෙනා එකට ජීවත් විය නොහැකි අවාසනාවන්තයින් යයි හැඟී යන්නට විය. චිත්‍රා දැන් ඇඳ පිළියෙල කරනු ඇත. අප නොදන්නා අයසේ ඇඳෙහි ඇලවී නිදාගනු ඇත. එය සිදු වූයේ එසේමය. චිත්‍රා කුමන වේලාවක නිදාගත්තාද, සුමන්ත් කුමන වේලාවක ආවේද, උදේ නැගිට්ටේ කුමන වේලාවකද යන කිසිවක් මා දන්නේ නැත. මගේ නෙත් ඇරෙන විට චිත්‍රා ස්නානය කරමින් සිටියාය. සුමන්ත් නිදමින් සිටියේය. ඔහුගේ ඇඳහිස අද්දර පොළව මත පීරිසියකින් වැසූ වතුර වීදුරුවක් තබා තිබිණි. ඒ වීදුරුව දැක මම කිලිපොලා ගියමි. මගේ ඇඳහිස පැත්තේ වතුර වීදුරුවක් නොතිබුණි. එහි තිබුණේ පීරිසියක් පමණි. ඒ දිනවල ජීවිතය පුදුමාකාර වේගයකින් ගෙවී යමින් තිබිණි. වැඩ කිරීමටද හිතක් නොවීය. රැකියාව අවුරුදු 3ක කොන්ත්‍රාත්තුවකි. දැන් එය අවසාන වීමට ආසන්න වී ඇත. රැකියාවෙන් ඉවත් කරාවිය යන බලාපොරොත්තුවක් තිබුණේ නැත. එහෙත් අනාගතය වෙනුවෙන් කිසිවක් සිදුවන බවක්ද පෙනෙන්නට තිබුණේ නැත. බලාපොරොත්තුව වූයේ රුපියල් 30 ගණනේ පඩි වැඩිවීමක් ලැබෙනු ඇතය යන්නයි. එයින් කිසිවක් කළ නොහැකි වනු ඇත. ඉන් එහා යමක් උපයා ගැනීමේ බලාපොරොත්තුවක් තිබුණේම නැත. හිතේ කිසියම් බියක්ද පළපදියම් වී තිබුණේ ගුවන් විදුලි කාර්යාලයේ අධ්‍යක්ෂවරයා සිය අනුමැතිය නොදුන්නොත්, සිය වාර්තාවේ වෙනත් අනම්මනම් ලිව්වොත් වීමට ඇති දේවත් සිදු නොවන නිසාය. දිල්ලියට පැමිණීමෙන් පසු මා තවත් දුප්පත් වී ඇත. හිතේ කොනෙක රිදුම් දෙන කාරණයක් වූයේ දිල්ලියට පැමිණීමෙන් පසු මා තුල සිටින මා තවදුරටත් අතුරුදන් කර දමා ඇති බවයි. ඉලාහාබාද්හිදී කෙසේ හෝ යමක් සිදුවන බව මට හැඟී ගියේය. මා දන්නා අය එහි සිටින බවත්, ඒ අය මා දෙස ඉරිසියාවෙන් බලන බවත් මට හැඟිනි. අන් අයගේ ඇස්වලින් මතුවී පෙනෙන ඒ ඉරිසියාව මගේ අහම්මානය සතුටට පත් කළේය. විශ්වවිද්‍යාලවල සහ විශ්වවිද්‍යාල කොලීජිවල ඉහළ පන්තිවල පිරිමි ළමයි මා දෙස ඉඳහිට බැලුවේ අධික තණ්හාවකිනි.
මා සමග කතාබහ කිරීමේ උමතුවකින් ඔවුහු පෙළෙමින් සිටියෝය. ඉඳහිට කොෆී හවුස් වෙත ගිය විට කිසිවකු මා හඳුන්වා දෙමින් ආඩම්බරයෙන් කියා සිටින්නේ මෙයා රේඩියෝ එකේ නවුන්සර් කෙනෙක් යනුවෙනි. එවිට මොහොතකට මට මා ගැන ගර්වයක් ඇතිවෙයි. එහෙත් දිල්ලියට යෑමෙන් පසු මගේ ජීවිතයේ ඒ සුළු සාර්ථකත්වය පවා මැරී ගියේය. ක්‍රමක්‍රමයෙන් මගේ ඇතුලාන්තයේ සිටි මිනිසා වියකී යන්නට පටන්ගෙන තිබිනි. චිත්‍රා සමග ජීවත් වෙද්දී සිදු සුළු සිදුවීම් මට දැඩි ලෙස රිදුම් දුන්නේය. මට දැනුනේ මගේ ඇතුලාන්තයේ මගේ උස ප්‍රමාණයටම වන මිනිසෙකුගේ මූර්තියක් තිබුණු බවයි. එහි මුහුණ මගේ මුහුණට වඩා සුන්දර වූවක් විය. එහි නළලේ මගේ මෙන් රැලි තිබුණේ නැත. ඒ මූර්තියේ ප්‍රාණය තිබිනි. උද්දච්චකමක් අහංකාරයක් තිබිනි. කෙලින් නැගී සිටීමේ ශක්තියද තිබිනි. ඒ මූර්තිය එක්තරා සුදුසුකම් සහිත පිරිමියෙකුගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වන සැමියෙකුගේ මෙන්ම සාර්ථක පුද්ගලයෙකුගේද විය. ඒ ඇස්වල සිහින තිබිනි. මොළයේ නොයෙකුත් සැලසුම් තිබිනි. සිතේ බලාපොරොත්තුද තිබිනි. දැනුදු චිත්‍රා මා සමග සිටින්නේ නම් ඒ මූර්තිය මගේ ඇතුලාන්තයෙන් පිටතට විත් ඉහළට විහිදී යයි. මගේ සැබෑ ශරීරය ඇතුළතට කිමිදී යයි. චිත්‍රාගේ නෑදෑ සහෝදරයෙක් දින දෙකකට දිල්ලියට පැමිණියේය. ඔහුට ගුවන් විදුලි කාර්යාලය නැරඹීමට අවශ්‍ය විය. චිත්‍රා තමාගේ සහජ උද්දච්ච පූච්ඡානං එළියට දැමුවාය. ඒ ආකාරයට ඊතා හදිසියෙන් කාරණා කිහිපයක් ඉදිරිපත් කළාය. ඒවා ඒ මොහොතේදී ඊතා හොඳයයි මටද සිතිනි. අනේ මේ රේඩියෝ ස්ටේෂන් එක කියන්නේ මොකද්ද? කවුද ඒ ගැන නොදන්නේ? මං මෙයාගේ නම ඉස්සරහට දාලා ගියොතින් කවුද මාව නවත්තන්නේ? චිත්‍රා මානය පුරවාගත් හඬින් තම සොහොයුරාට කියාගෙන ගියාය. ජනවාරි 26 ජනරජ දවසේ මෙයා පාස් අරන් ආවා. අපි ඉතින් හරිම ලේසියෙන් රිපබ්ලික් ඩේ එක බලලා ආවා. එහෙම නොවුනා නම් මෙහි ඉතින් පාස් ගන්න එක ලේසි නෑ. ලොකු කට්ටිය හුඟක් දඟලලා අතෑරලා දානවා. ඒ වගේ ලොකු තැනක් තියෙන ඔයාගේ අයියට. කවද්ද බලන්න යන්නේ රේඩියෝ ස්ටේෂන් එක? අද නැත්තම් හෙට. දවස් 2යි තියෙන්නේ. හෙට රැට මං ආපහු යන්නත් ඕනේ. පුළුවන් වෙයිද? චිත්‍රාගේ සොහොයුරා විමසුවේය. එහෙම නොවෙන්නේ කොහොමද? ඒක මොන කරදරයක්ද? චිත්‍රා කීවේ මානෙන් පිරී ගිය හඬකිනි. මෙහෙමයි. රේඩියෝ ස්ටේෂන් එක බලන්න පාස් දෙන්නේ සිකුරාදට විතරයි. ඉතින් ඒක කෙරෙයි නැද්ද? චිත්‍රා මගෙන් විමසුවාය. මම පුදුමාකාර අවුලකට පත් වී සිටියෙමි. කාර්යාලයේ මගේ සීමාව කුමක්දැයි මම ඊතා හොඳින් දැන සිටියෙමි. එහෙත් ඒ මොහොතේ මා තුළ වූ මානය නිසා එය ප්‍රතික්ෂේප කළ නොහැකි විය. එහෙම නොවෙන්නේ කොහොමද? පාස් එකක් නෙමෙයි 10ක් දෙන්න බැරියේ? මම කීවෙමි. හරි, එහෙනම් අක්කේ අපි හෙට යමු. චිත්‍රා සොහොයුරාද සමග ගුවන් විදුලි කාර්යාලයට පැමිණියාය. මම වැඩකට හිර වී සිටියෙමි. උත්සාහ කළද අවසරපත් ලබා ගැනීමට නොහැකි විය. කාර්යාලයේ අධ්‍යක්ෂකවරයා තෙක් යෑමේ බලයක් මට නොතිබිනි. අවසානයේදී නිහඬව කාර්යභාර නිලධාරියා මුණ ගැසුනිමි. ඔහු සැනින් උපාය මාර්ගය කියා දුන්නේය. ස්ටුඩියෝ එකේ මොකක් හරි පුහුණුවක් කිරීගෙන යනවා නම් දෙන්නගේ නම් ශිල්පියෝ හැටියට දාලා පාස් එක හදාගන්න. දැන් යන්නකෝ. එය වඩාත් හොඳ ක්‍රමයකයි මට සිතිනි. එහෙත් අවාසනාව නම් එදින
කිසිදු නාට්‍යයක මැදිරි පුහුණුවක් යොදා නොතිබීමයි. අවසානයේදී දෙදෙනා ඇතුළට කැදවාගෙන ගියේ මෙසේ සිතාගෙනය. එනම් මැදිරියේ දොර අසල සිටින ආරක්ෂක නිලධාරියා මා හඳුනන තැනැත්තෙකු බැවින් ඔහු මෙයට බාධා නොකරනු ඇතැයි යන විශ්වාසයෙනි. දිනකට 20 වරක් මැදිරියට මා යන එන බව ඔහු දකී. ඒ නිසාම ඔහු මා හොඳින් හඳුනයි. ආරක්ෂක නිලධාරියා සමග වන සුළු දැන හැඳිනීම ගැන සිතා මම ඔවුන් දෙදෙනා සමග මැදිරිය දෙසට ගියෙමි. ඔහු අප නතර කළේය. මහත්තයා පාස් හලුවා හඳුරන්නේ නැද්ද මාව? මම ඔහු සමග ඇති දැන හැඳිනීම හුවා දැක්වූයෙමි. එහෙත් හිත ඇතුලෙන් මට කෝපයක්ද ඇතිවිය. දැන් මේ පාහර ආරක්ෂකයා මට බරපතල අවමානයක් කරනු නියතයයි මට සිතිනි. එහෙත් ඔහුට කුමක් සිදු වීදැයි මට සිතා ගන්නටවත් නොහැකි විය. ඔහු සිනාසෙමින් දොරටුවෙන් ඉවත් වී අපට ඉඩ දුන්නේය. මම පියවි තත්වයට පත් වුණේ ඒ මොහොතේදීය. මම ජයග්‍රාහකයෙකු ලෙසින් චිත්‍රා සහ ඇගේ සොහොයුරා දෙස බැලුවෙමි. දැනට මොහොතකට කලින් පැවති තත්වයෙන් ගොඩ ආවෙමි. එහෙත් චිත්‍රාගේ ඇස්වල අවමානයට ලක් වූ හැඟීමක් පහළ වනු දුටුවෙමි. තම සොහොයුරා සමග ගුවන්විදුලි කාර්යාලයට එද්දී ඇගේ ගමනෙහි හැඟීම්වල මීට පෙර තිබූ උනන්දු ස්වභාවය වියකී ගොස් තිබිනි. ගුවන්විදුලි කාර්යාලයේ බැලීමට කියා දෙයක් ඇත්තේ නැත. මම ඒ දෙදෙනාට හිස් මැදිරි පෙන්වමින් ගමන් කළෙමි. වරින් වර ඒ මැදිරිවල කෙරෙන කාර්යයන් ගැන පැහැදිලි කළෙමි. මෙතනින් තමයි ප්‍රවෘත්ති ප්‍රචාරය කරන්නේ. මේ කොටස නිවේදකයන්ගේ. මේ තියෙන්නේ පාලක මැදිරිය. මෙතන ඉඳන් නොයෙක් උපක්‍රම පාවිච්චි කරලා විවිධ හඬවල් දෙන්න පුළුවන්. මේ සියල්ල ඔවුන්ට කියා දෙමින් මම කිසියම් ආකාරයක උත්තේජනයකින් සිටියෙමි. චිත්‍රා කෙරෙහි වූ මගේ අවධානයේ තරමට ඇගේ සොහොයුරා කෙරෙහි ඊතරම් අවධානයක් නොතිබිනි. ජීවිතයේ මෙවැනි අවස්ථා පැමිණි විටදී මම ගර්වයෙන් සිත පුරවාගෙන චිත්‍රාගේ ඇස්වල මගේ සාර්ථකත්වය සොයන්නට කැමැත්තෙන් සිටියෙමි. එහෙත් මේ අවස්ථාවලදී මම දුටුවේ ඇය තුළ ඇති සංයම ස්වභාවයයි. අද මට හැඟී ගියේ බොහෝ විට සෑම පුරුෂයෙකුම තමන්ගේ ප්‍රේමවන්තිය හෝ පිරිඳගේ ඇස් තුළ තම හැඟීම්වල අතිශයෝක්ති චිත්‍රයක් දැකීමට ප්‍රාර්ථනා කරන බවයි. පවුල ඊතා කුඩා කැබලිවලට බෙදී ගොස් ඇත. මිනිසාගේ සතුටෙහි නැතහොත් දුකෙහි පැතිරීම හැකිලී ගොස් ඇත. දැන් සතුටෙහිදී 10 දෙනෙකු, දුකෙහිදී 20 දෙනෙකු ආදි වශයෙන් තම සංවේදනා පළ කරන අය දක්නට ලැබෙන්නේ නැත. ඒ නිසා දැන් සතුට සහ දුක බෙදා ගැනීම සඳහා 10 ගුණයක හෝ 20 ගුණයක හෝ ගැඹුරක් තිබිය යුතුය. හැඟීම්වල ගැඹුර. මේ ගැඹුර කෙතරම් ගැඹුරු වී ඇද්ද? සැමියා බිරිඳ යන සාධකයේ පමණක් ඉතිරි වී ඇති බිඳී ගිය පවුල්වල මේ ගැඹුර අනිවාර්ය බවට පත් වී ඇත. මට සිදුවී ඇති අපහසුව වන්නේ අප දෙදෙනාට එකිනෙකා පූර්ණය කරන්නන් බවට පත්වීම සඳහා අඳුනා ගැනීම සඳහා තවත් කාලයක් යෙදවීමට නොහැකි වී තිබීමයි. විවාහයට පෙර මා චිත්‍රා දැන නොසිටි අතර චිත්‍රාද මා ගැන දැන නොසිටියාය. ඒ හින්දු විවාහ සම්ප්‍රදාය තුල මට හැඟී ගිය කාරණය වූයේ දැන් මා වෙනත් කොහේ හෝ තැනකටත් බැඳුණු කෙනෙකු වී ඇති බවයි. හින්දු විවාහ සම්ප්‍රදායේ සිරිත් පිරිත් අතර ක්‍රමක්‍රමයෙන් බැඳී සිටීමේ හැඟීම ඉපදුනි. එය දැනුනේ විවාහ උත්සවයේ දින දෙක තුලදී
එකට එක් වී හැම තැනකදීම දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් නැතහොත් කිනි දෙවියන් පිටීමෙන් කිසියම් සමීපත්වයකට සමීප වූ අවස්ථාවේය. ඒ සුළු දැනහැඳිනීම ඇසුරෙන් අපි බොහෝ දීර්ඝ ජීවිතයක කෙලවරක බැඳී සිටියමු. ඒ සමීපත්වයෙහි තමා විසින්ම යමක් සරිකරගන්නා හැඟීම පිළිබඳ අපූර්වත්වය උණුසුම සහ රසය ඇතුළත් නොවීය. මගේ නිවස බිඳී ගිය පසු මට සිතුනේ චිත්‍රා සමග සමහර විට ආත්මීය සමීපත්වයක් ඇතිකර ගැනීමට මට හැකිවනු ඇත යන්නය. අප තනිවෙද්දී අපේ භාවලෝකය තුළ අපි එකිනෙකාට කොතරම් සමීප වනවාදයත් දෙදෙනාගෙන් කෙනෙකු මොහොතක් හෝ නැතිව සිටීම අපහසු කාරණයක් වනු ඇත. එහෙත් එවැනි කිසිදු දෙයක් සිදු වූයේ නැත. පිටත ලෝකයේ කරුණු ගැන පමණක් අවධානය යොමු කරන්නට අපට සිදුවිය. අප එකිනෙකා ඇතුලාන්තමය ගැඹුරින් ලංවන විටදී හුදෙකලා ආත්මීය මොහොතක් අපට එළඹුණේ ඉතා කලාතුරකිනි. සමහර විටක අප අතර නූපදිනම දේද නොතිබුණා නොවේ. පිටක තමන්ගේ කරගැනීමේ මොහොතවල් පැමිණෙයි. එහෙත් එවැනි යමක් තිබුණද ඒවා ඉතිරි වී යයි. එය සමහර විටක විඳීමට පමණක් හැකිවෙයි. මෙය හැඟීම්වල මතුපිටින් නැගී එන්නේ ඉතා කලාතුරකිනි. විටක එය ඉතා සුන්දර වී නැගීයේයි. එවිට කෙනෙකුගේ මුහුණින් ප්‍රේමණීය තේජසක් එළි දැක්වෙයි. ඇස්වලට එක්තරා කාන්තියක් පැමිණෙයි. සතර දෙසම සියලු දේ සමතුලිතව සහ සුන්දර ලෙස පෙනෙන්නට පටන් ගනී. වැඩකට නැති දෙයක වුවද අරුතක් පැන නැගෙයි. සිදුවීම් නම් බොහෝය. හැම දිනකම කිසියම් සිදුවීම් කිහිපයක්ම සිදුවෙයි. හැම මොහොතකම මම සැකයෙන් සිටිමි. දිනෙන් දින අපේ අසමතුලිත වන සබඳතාව සහ අප දෙදෙනා අතර නිරන්තරයෙන් පිරී යන නිහඬතාව. ටිකෙන් ටික ඒ කාමරය කුඩා කුඩා බඩුමුට්ටු වලින් පිරී යන්නට විය. අපි එකිනෙකා ඒ දේවල් පිළිබඳව සැලකිලිමත් වුනෙමු. එහෙත් ඒ සියලු බඩු බහඬ කතාබහ මේ කිසිවක් අබු සැමි දෙදෙනාගේ හුදෙකලා ලෝකය හා සම්බන්ධ නොවිනි. අපගේ වගකීම හා සම්බන්ධ කතාබහ රෙදි එල්ලීම සඳහා බෝලකූඩුව සවිකිරීම, අලුත් ගුරුලේත්තුවක් රැගෙන ඒම, සූට්කේසේ කැඩී ගොස් ඇති ඉබියතුරු සැකසීම ආදියට සීමා විය. අප අතර ආරක්ෂා කොට තැබීම සඳහා උනන්දුවක් ඇති කරන කිසිදු ආකාරයක හැඟීම් හා බැඳුණු සම්පතක් නොතිබිනි. අප දෙදෙනා අතර වෙලාවක් කලාවක් නොමැතිව මතකයට නගාගෙන සිනහවීමට හෝ මතකයෙන් අපේ ඇස්වල සහජ ප්‍රේමණීය බව උතුරා යන සිතිවිල්ලක් දඟකාරකමක් උඩට මතුවී එන ආකාරයේ ගෙවී ගිය මොහොතක් හෝ වැකියක් හෝ තිබුණේම නැත.